ආයිබෝන් සියලු දෙනාටම අද අපිට ඇවිත් තියෙනවා අංකල් 32 ආපිකෝ LED TV එකක් මේ තියෙන්නේ. ඉතින් මේ බ්ලැන්ක් ස්ක්‍රීන් තමයි තියෙන්නේ. බලන්න ඔයාලට පෙන්නන්න ලක් කරගෙන තියෙන්නේ. ස්විච් එක ගත්තා. එතන LED ඉන්ඩිකේටර් වෙනවා. පවර් ඔන් කරලා පෙන්නන්න පේනවා පවර් ඔන් කරගෙන තියෙනවා. පේන්නේ නැත්නම් හරියට පෙන්නන්න ඒක. बैकलाइट होने की थी नहीं टीवी होने की थी नहीं स्क्रीन है इन अब बालू मैं मुझे तो करंट पुलवा फिर मेरे पैर करंट पुलू अंदर ऑफ करा प्लग एक गलवा करता टीवी को मैंने बैठा रहा हूँ ना ये गला बना अने काती अल्लाह ने गलवा नमारू हिंदा मम्मी गलवा गिना वीडियो किंग इन्ना तब वीडियो दिक्कनो वालडत्ते पावेनो इवन्ना टीवी गलवा गत्ता वीट प्रश्न मैं कवर रिपेयर कर फाइनली कलिपे सीजू लाइन रिपेयर कर प्रश्न लाइन वोल्टेज पेन्नන්නේ නැහැ. ඉතින් අත් බලමු මේක රිපෙයාර් කරගන්න පුළුවන් වෙයි කියලා ෂෝට් එක. ඉතින් මම කරන්නේ ඉස්සෙල්ලාම අයින් කරගමු. කියන්නේ संपूर्ण लाइन का सीवी लाइन की कपला दिया खाली बड़ू बारे
මේ CK line ටික අපි මේක එක line එකක් කපලා බලන්න ඕනේ මේ පැත්තේ ෂෝට් එකක් තියෙනවා ඒක හරියනවද කියන එක මෙන්න මේ විදිහට මම මේක එක line එකක් කපා ගන්නවා කපා ගත්තා kasi power කරගන්නවා plus බලමු voltage no voltage over here voltage එක හැදෙන්නේ මට මේව අමාරුයි යාළුවනේ බම් පොඩ්ඩක් ඉන්න මේක මේ හරියට මම කරගෙන අපෝ වීඩියෝ එකෙන් ඉඳලා මම මෙතන මේ ලයින් ටික කපා ගත්තා. දැන් බලන්න වෝල්ටේජ් නම් දැන් එනවා ඔන්න බලන්න. මේ 14 එනවා. ඊපස්සේ ඊයෝන් ලයින් එක 33 එනවා. enter 12 volt එනවා ඊට පස්සේ තුනේ එනවා නමුත් ස්ක්‍රීන් එක එන්නේ නැහැ ස්ක්‍රීන් එක එන්නේ කියන හේතුව තමයි ස්ක්‍රීන් එක නැහැ වෝල්ටේජ් එක තුනටම පේනවා දැන් ඒ මොකද මේ අනිත් පැත්තේ CKV line ටික අපි කල්පලා දිනුවා. දැන් අපි ඒ ටික අපෝ පාස් ගන්න ඕනේ. පාස් කරගෙන එන්නම් මොකද මේ පොකරන කල්ලාගෙන නම් මේක කරන්න පාස් ගන්න අමාරුයි. මේ තියෙන්නේ. ගොඩක් චූටි පාත් තියෙන්නේ. ඒ හින්දා පාස් කරගෙන ආපහු වීඩියෝ එකකින් එන්න. ඔන්න ඉතින් ලයින් ටික හදාගත්තා. ඉතින් බලමු දැන් වෝල්ටේජ් කොහොමද කියලා. හදාගත්තා. පවර් කරගත්තා. voltage ටික හැදෙනවා ආදර්ශම කරනවා ඊළඟ එක බලමු ඊළඟ එක හැදෙනවා දැන් බලමු ඩිස්ප්ලේ එක මොකද කියලා දැක්කත් දැන් කිසි ප්‍රශ්නයක් නැහැ ටීවී එක ඔන් වෙනවා දීර්ඝකාලීන විසඳුමක් නෙවෙයි తాවකාලික විසඳුමක්
මට ඩිස්ප්ලේ එකක් දාන්න සල්ලි නැහැ කිව්වා මේ වෙලාවේ. දැන් තාවකාලිකව මොකක් හරි කරලා දෙන්න කිව්වා. ඉතින් අපි හින්න ඔය විදිහට CKV line prepare කරලා තිබ්බ එක අපව repair කරලා කස්ටමර්ට බාර දෙනවා. ඔයාලටත් මේ වගේ මොන හරි වැඩ තියෙනවා අපිට කතා කරන්න. channel එකේ තියෙනවා අපේ number. ඒ වගේම අපිව subscribe කරලා තියාගන්න, like පාරක් දාන්න. ඔයාලට මේ වගේ වැදගත් වෙන වීඩියෝ ටික අපි තව එන්නම් ඉදිරියට. ටිකටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. පුළුවන් නම් ඔයාලයි කාලෙන් එක විනාඩියක් අරගෙන අපිට subscribe එකක් දාලා ඔයාලගේ සහයෝගය ලබා දෙන්න කියලා අපි ආදරෙන් ඉල්ලනවා. තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙයි. අදටම සමුගන්නවා.